Hi, welcome back to my YouTube channel. අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ saffron milk එකක් හදාගන්න විදිය. මෙතනදි මම saffron ටිකක් අරන් තියෙනවා. එනසල්ලට දෙකක් තල් අරන් තියෙනවා. milk අරන් තියෙනවා. මෙතනදි අපිට fresh milk නැත්නම් පිටිකිරි උනත් ගන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට සීනි අරන් තියෙනවා. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. අවශ්‍ය ප්‍රමාණයේ භාජනයක් ලිපේ තියලා milk ටික එකට එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි එකතු කරගන්නවා. තලාගත්තු එනසල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි saffron ටික දාලා හොඳින් කලවම් කරගන්න ඕන. මේ වෙලාවේ අපි ලිපේ ගින්දර ටිකක් අඩු කරලා මද ගින්නේ තමයි මේක උණු කරගන්න ඕන. දැන් බලන්න මේ වෙලාවේ අපේ මිල්ක් එක මාරම ලස්සන පාටක් තියෙනවා. ඒ වගේම මාරම සුවඳකුත් එනවා. මොකද එනසල් දාලා තියෙන නිසා මේ වෙලාවේ මාරම සුවඳයි. මේක මාරම රසයි. ඔයාලත් මේක හදලා බලන්න.